ඒවා ඉතින් කොහොමද ඔයාලට වෙනද වගේම සුගතපත් අපි YouTube ශ්‍රී ලංකා YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. සමාවෙන්න ඕනේ. දවස් 3කට කලින් වීඩියෝ එකක් කරා. ඒකට පොදු ප්‍රචාර තියෙනවා. ගොඩක් කට්ටිය මම ප්‍රශ්න අහුවා. මම අපේ YouTube ශ්‍රී ලංකා Facebook page එකේ මගේ mobile number එක දාලා මට කතා කරපු කට්ටියට බොහොම ස්තුතියි. එයාලට පුළුවන් විදිහට මම දන්න දේ සහ මම දැනගත්ත දේ මම කියලා දුන්නා. කතා කරපු ගොඩක් කට්ටියට කරන්න ඕන දේවල්. ඉතින් වෙනද වගේම ඉතින් අපේ YouTube ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම අද කියන්න කැමතියි අද ආවේ විශේෂ දෙයක් කතා කරන්න. මේක ඉතාම වැදගත් වෙන විදිහේ දෙයක් හැමෝටම. රුමේනියාවේ සහ අනිත් ශෙනගන් රටවල ඉන්න කට්ටිය. අනිත් ශෙනගන් රටවල කියන්නේ හංගේරියා, ලිතුවේනියා, ලැට්වියා වගේ ඉන්න කට්ටිය, ජොබ් කරන කට්ටිය මෝල්ටාවට එන්න බලාපොරොත්තු වෙන නම් මේ කට්ටියට මම පොඩි ටිප්ස් ටිකක් දෙන්න. මේ විදිහට කරන්න නිකන් මෙහෙ සල්ලි මම කතා කරන හැමදේම මම හැමදේම සල්ලි මහ ගොඩක් වියදම් කරන්නේ නැතුව එන්න try කරන්න ඕනේ. උපරිම බැරිම අවස්ථාව ඒක අවසාන මොහොතේ තමයි සල්ලි වියදම් කරන දේ කාට හරි ඒජන්ට් කෙනෙක්ට සල්ලි දෙනවා කියන තැනට යන්න ඕනේ මේ මොහොතේදී. ඉතින් මම ඇත්තටම කියන්න හේතුව රුමේනියාවේ ඉඳන් ගොඩක් කට්ටිය මට මැසේජ් දානවා කතා කරන මගේ කමෙන්ට්ස් ගොඩක් තිබ්බා දාලා මෙහෙමයි රුමේනියා ඉඳන් එනවනම් හෝ ඒ වගේ රටවල් වලින් එනවනම් ඔයාලට රුමේනියාවෙන් දැන් කොහොමද ට්‍රැවල් කරන්න පුළුවන් කිසි ඉෂුව එකක් නැහැ. ඔයා කරන්න ඕනේ ඔයා මුලින්ම එන්න විසිට් එකක්. මේ මං දෙන මගේ අයිඩියා එක. හරිද? විසිට් එකක් ඇවිල්ලා හොඳ CV ටිකක් හදාගෙන ඇවිල්ලා ජොබ් වලට ඇප්ලයි කරන්න. දාලා යන්න. මොකද රුමේනියා වගේ රටක ඉඳන් එනකොට ට්‍රැවල් කොස්ට් එක ගොඩක් අඩුයි. සාමාන්‍ය යුරෝ අප් ඇන්ඩ් ඩවුන් 60 70න් යන්න පුළුවන්. එතකොට කොයි හරි හොස්ටල් එකක් හරි පොඩි හොටෙල් එකක හරි නවතිනවනම් සාමාන්‍ය යුරෝ 250න් වගේ කොස්ට් එක 250 300 විතර බජට් එක මේ කරලා කෑමත් එක්ක 400ක් විතර යුරෝ 400 විතර ෂේප් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කරගෙන ඇවිල්ලා මුලින්ම මෙහෙ ඇප්ලයි කරන්න. තැන් වලට දාන්න යන්න හැමතැනට වෙන්න අපි ඇවිල්ලා අපිට මෙහෙට ආවොත් අපිට මැසේජ් එකක් හරි දාන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ඒත් අපිත් කියන්න යන්න ඕන දැන් ජොබ්ස් තියෙනවා මේ තැන් වල. මොකද ඔයාලා රට ඇතුළට ඇවිල්ලා ඉන්න හින්දා ඔයාලට chances වැඩි. ඉතින් කරන්න තියෙන්නේ ඇවිල්ලා try කරලිලා ඉන්න එපා. මොකද ඔයගොල්ලෝ කියන මේ රුමේනියාවේ TRC කියලා මට මැසේජ් එහෙම දාලා තියෙනවා මේ work permit එක එන්න. රුමේනියාවට එනවා ඇතිනේ. ඔය අදාළ රටවල work permit එක එන්න සාමාන්‍ය කාලයක් යනවා. දවස් 45 දවස් 94 කාලයක් යනවා. සමහරවිට දවස් 20න් 30න් එන වෙලාවල් තියෙනවා. ඉතින් ඕක එන්න පරක් වුණොත් ඔයාලට මෙහි ඉන්නේ ඒකට illegal. කියන්නේ ඔයාලට තිබ්බට ඔයාලට work permit එක නැහැ. හොඳම දේ මේ apply කරලා ආපහු ගිහිල්ලා රුමේනියාවල ලස්සනට වැඩ කරගෙන shape එක ඉදලා work permit එක ආවට පස්සේ ඇවිල්ලා ඊට පස්සේ වීසා වලට ඇප්ලයි කරන්න. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. නැතුව නිකන් මේ ආවට ගියාට මේ ඇවිල්ලා ඊට පස්සේ TRC කියනකම් මෙහෙ ජොබ් ඔය දඟල ඉඳලා ඊට පස්සේ ඒකක් නැතුව ඊට පස්සේ හොරෙන් ඉඳලා යන්නත් බැරුව එන ප්‍රශ්න වෙනවට වඩා ඇප්ලයි කරලා try කරලා ඔයාට එක තැනකට දැන් 10කට ඇප්ලයි කරා ඔයාට ඊමේල්ස් වලින් දෙයි දැනුවත් කරයි පොඩ්ඩක් ඉන්න රයිට් එකක් එහෙම ඇප්ලයි කරලා ඔයා යන්න ආපහු ඒ අදාළ රටට ගිහිල්ලා බලාගෙන මොකද්ද වෙන්නේ කියලා. ඒ සද්ද අඩු මේ ඇප්ලයි කරලා යන්න. ඇප්ලයි කරලා ගියාට පස්සේ ඔයාට ආපහු ඒගොල්ලෝ එවන work permit වලට ඇප්ලයි කරන්න ඕනේ ඩීටේල්ස් ඒවා මේ ඇප්ලයි කරන work permit එක ආවට පස්සේ මෙහෙට එන්න try කරාට මෙහෙට එන්න එහෙම වුණාට කමක් නැහැ. මොකද work permit එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයා Schengen එකේ ඇතුළේ ඉඳන් මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ බයෝමැට්‍රික් දීලා ඔයාගේ TRC එක ගන්න පුළුවන්. ඒකද ඒ අදාළ කම්පැනි හරහා වැඩ කරන්න යන්න. ඉතින් ඔහොම කරන්න ඔහොම කරලා try කරලා එන්න. නැතුව එන්න වාලේ ඇවිල්ලා මේ කාඩ් එක තියෙද්දි මෙහෙට ඇවිල්ලා මේ ඊට පස්සේ මොකද ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න මොනවද නන්නත්තා වෙලා අනාථ වෙනවා. එහෙම කරගන්න නැතුව ආව විසිට් එකේ ආව ඇප්ලයි කරා ජොබ් එකක් සෙට් කරගත්තා. ගියා ආපහු වැඩ කරගෙන සමහරට මම එහෙම කියන්නේ සමහර කම්පැනිස් වල දෙන ජොබ් එක සෙට් කරාට ඒගොල්ලෝගේ ප්‍රොසෙස් එකක් ගන්නවා මාසයක් දෙකක්. ඒ කරලිලා තමයි ඒගොල්ලෝ work permit දාන්නේ. ඉතින් මොකක් හරි හොඳ කම්පැනි සෙට් වුණොත් එහෙම ඇවිල්ලා ඇප්ලයි කරලා දාලා යන්න. ඊට පස්සේ මාස දෙක තුනකින් වාගේ වැඩේ සෙට් වුණාට පස්සේ හිමීට මෙහෙට එන්න හිතින ඔක්කොම අරගෙන එන්න ඕනේ. නැත්නම් දමල ගහලා ඔක්කොම වෙලා අන්තිම කිසි දෙයක් නැතිව ඊට පස්සේ හෙට යන්නත් බෑ. මෙහෙ ඉන්නත් බෑ. ඉතින් එහෙම කරගන්න නැතුව හරි විදිහට පිළිවෙලට ගන්න මොන හරි දෙයක් තියෙනවා නම් අපිට කතා කරන්න අපිට කමෙන්ට් කරන්න අපි උදව් කරන්න මැසේජ් දාන්න ශ්‍රී ලංකා YouTube page එකත් එක්ක ඉන්න Facebook page එකත් එක්කත් ඉන්න අපි උපරිම සහායක ඔයගලන්ට දෙන්න ඊට අමතරව air tickets සහ travel insurance
වීසා පිළිබඳ මොන හරි දෙයක් දැනගන්න ඕන නම් ගයිඩ්ලයින්ස් ඕන නම් ඒවටත් අපිට කතා කරන්න. හොඳයි. අපි ගැන ඒවටත් අපිට කතා කරන්න. අපි ලෑස්ති වුණාට උදව් කරන්න. අපි කරන ඒ කන්සල්ටේෂන් පාර්ට් එක ඔයාලට ගයිඩ්ලයින් එක දැනගන්න ඕන නම් කොහොමද දෙන්න ඕන කියලා අපි ඒවට උදව් කරන්න. අපිට කතා කරන්න. ඉතින් එහෙනම් අද ඕක තමයි කියන්න ඕනේ. මම ඊළඟට වීඩියෝ එකක් ගේනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මෝඩට බස් ඩ්‍රයිවර්ස්ලා ගැන. මේක ගොඩක් වැදගත් වෙයි. මේ අලුත්ම අප්ඩේට් එක මම දෙනවා. තව සතියකින් හෝ දෙකකින් ඔක්කොම ඩීටේල්ස් ටික හොයාගෙන මේ ඉතින් එතන අපිත් එක්ක රැඳින්න. සියලු දෙනාටම ජයෙන් ජය වේවා. සියලු දෙනාම යුරෝපයේ පැමිණීමේ සිහින අපේක්ෂා සැබෑවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා.